පොඩි කාන්දා ඉන්නේ තිබ්බද ගුරු වෘත්තියට එන්න පවුලේ පරිසරය ගත්තොත් එහෙම මගේ අම්මයි තාත්තයි ගුරුවරු. ගැහැණු ශිෂ්‍යාවක් ගණිතංශයට යොමු වෙන එක ප්‍රවණතාවයක් විදිහට තරමක් අඩුයි. ගණන හරි වුණාම හරිම සතුටක් එනනේ. අන්න ඒ තෘප්තිය මට තිබ්බ ගණිතය පැත්තේ. ලංකාවේ ඔබ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් විදිහට වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ ඔබ අධ්‍යාපනයෙන් පස්සේ වෘත්තියත් එතනම තෝරගන්නවා. අපිට work experiences ගන්න එළියේ සමාගමක වැඩ කරා. කොහොමද ඒ කාලේ දැනුනේ නැවතත් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තමන්ගේ වෘත්තිය මේ විදිහට කන්ටිනියු කරන්න ලැබුණ එක? හරිම සතුටුයි. හරිම ආඩම්බරයි මට. පාරම්පරික හෙළ වෙදකමත් අමතක කළේ නෑ. කොතනින්ද ඒක ඔබට ලැබෙන්නේ? මන් දැක්ක මගේ තාත්තා ගුරු වෘත්තිය සමගම මේ වෙදකම කරගෙන යනකොට ලෙඩ්ඩු ඇවිල්ලා එගලන්ට බෙහෙත් කරන විදිය. ඔබ වෙත ගෙන එන්නේ ලංකාවට තෑගි යවන හොඳම විදිය. දැන්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. PRකින් පස්සේ තියෙන ලොකුම ඉලක්කයට හරිම මඟ පෙන්වන්නෙක් ඔබටත් අවශ්‍යද? එහෙනම් ඉතින් ඒ වැඩේට හරියන්නේ Arrowfin. ෆස්ට් හෝම් ලෝන් එකේ සිට ඔබගේ සියලුම ලෝන් අවශ්‍යතා සඳහා විශ්වාසදායී කඩිනම් මඟ පෙන්වන්නා Arrowfin. අයිබෝන් අපි අද දවසේදීත් මේ විදිහට The Boardroom වැඩසටහන ආරම්භ කරනවා. ඔබ දන්නවා විවිධ ශාස්ත්‍රවල ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් විතරක් නෙමෙයි විවිධ ශාස්ත්‍රවල තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගත්ත ඒ පුද්ගලයන් අපි The Boardroom වැඩසටහනට ගෙනල්ලා කතා කරනවා ඔවුන්ගේ කොහොමද වෘත්තිය ගොඩ නැගුණේ ඕස්ට්‍රේලියාවේ අභියෝගත් එක්ක ඉස්සරහට ගියේ කොහොමද මේ හැමදේම අද දවසේදී අපි කතා කරන්න සූදානමින් ඉන්නවා. සාමාන්‍යයෙන් මට කලාතුරකින් හමු වෙන පාර්ශවයක් ඒතම කාන්තා පාර්ශවය වුණ අද සතුටින් The Boardroom වැඩසටහනට ඇවිල්ලා තියෙනවා. අපි සූදානම් අද දවසේදී කතා කරන්න ඩොක්ටර් තරංගා ගුණසේකර එක්ක. අයිබෝන් ඔබතුමීට. අයිබෝන් සනා ඔබ ආචාර්යවරයක් ගණිතාචාර්යවරයක් ඒ වගේම වෛද්‍යවරයක් කතා කරන්න ලොකු පරාසයක් තියෙනවා අපිට ඒ හැමදේම ගැන කතා කරන්න ඕනේ තරංගා අපි එක දෙයක් දන්නයි තමයි ආදරණීය ගුරු මවක් කියන කාරණා. කොහොමද ගුරු වෘත්තියට එන්නේ? දැන් සාමාන්‍යයෙන් මෙතෙන්ට එන සමහර අය කියනවා මගේ පොඩි කාලේ ඉඳන් හේනියක් තිබ්බ මෙහෙම වෙන්නේ කියන කාරණාව. පොඩි කාලේ ඉඳන් හිතුණාද අපිත් සමහරවල්ලාට පොඩි කාලේදී කියනවා මං අස්සේ ටීචර් කෙනෙක් වෙන්න කියලා. පොඩි කාන්දා ඉන්නේ තිබ්බද ගුරු වෘත්තියට එන්න සහ ලංකාවේ කොහෙද පාසල් ගියේ පළවෙනි ජොබ් එක අපි පොඩ්ඩක් කතා කරමු. ඕදිස්නා මෙහෙමයි. ඒක හැඩගැහෙන්නේ මගේ පවුලේ පරිසරය ගත්තොත් එහෙම මගේ අම්මයි තාත්තයි ගුරුවරු. එතකොට පොඩි කාලේ ඉඳලා අපි ඒ ගුරු වෘත්තියත් සමගම ඒ පරිසරයක තමයි හැදෙන්න වැඩෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්නගේ ආభాෂයත් එක්ක අපි ඉස්කෝලේ පටන් ගන්නවා. එහෙම ගිහිල්ලා ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වයෙන් අපි මං ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වයෙන් මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ අනුව තමයි මගේ අධ්‍යාපන කටයුතු පටන් ගන්නේ. මම A-levels පටන් ගන්නේ ගණිත විෂය ධාරාවෙන්. එතකොට අපි කරන්නේ chemistry, physics, pure maths, applied ඒ කියන subjects 4. ඒ අනුව තමයි අපි ගණිත ධාරාවත් එක්ක ඉස්සරහට යන්නේ. ඒ අනුව මට ලැබෙන්නේ රිසර්ච් එක කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයට ඇතුළත් වීම. ඒ අනුව තමයි මගේ bachelor's degree එක නිමා වෙන්නේ. Bachelor of Science, Bachelor of Physical Science, specialized in Industrial Management. ඒ අනුව තමයි මගේ මූලික අධ්‍යාපන කටයුතු විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ වෙන්නේ. එතකොට දැන් තරංග මම පොඩි බාධා කිරීමක් කරනවා. දැන් සාමාන්‍යයෙන් කාන්තා පාර්ශ්වය නැත්නම් ගැහැණු ශිෂ්‍යාවක් ගණිතංශයට යොමු වෙන එක ප්‍රවණතාවයක් විදිහට තරමක් අඩුයි. එතකොට මේ ගණිතය තමන්ගේ අධ්‍යාපනයේ ඉහළට යන්න තෝර ගැනීම එකක් පවුල් පසුබිමත් එක්ක ආපු එකක්ද නැත්නම් වඩා කැමැතිම විෂය ගණිතයද මොකක්ද? ඒක පවුල් පසුබිමත් එක්ක මම දැක්ක මගේ අම්මයි තාත්තයි විෂයන් උගන්වනවා. විශේෂයෙන් මගේ අම්මයි තාත්තයි ඒ ගණිත විෂයන් සහ සිංහල විෂයට ඉතාමත් දක්ෂයි. ඉතින් මම ඒ දෙකෙන්ම තමයි ඉදිරියට ආවේ. ඒ වගේම මගේ බලාපොරොත්තුව තිබ්බ ගණිත විෂයන් ඉදිරියටම යන්න.
පොඩි කාලෙතින් අපි දන්නවනේ ගානක් හදන දුන්නම අපි හරි ලස්සනට පිළිවෙලට ඒක හදාගෙන ගිහිල්ලා ගණන හරි වුණාම හරිම සතුටක් එනනේ. අන්න ඒ තෘප්තිය මට තිබ්බ ගණිතය පැත්තෙන්. ඉතින් ඒ අනුව තමයි මම ගණිත විෂය ධාරාව තෝරගත්තේ මගේ මේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා. සෝ ඒක මට කියද්දි ෆීල් වෙනවා. මොකද නේද අපි මම කළේ කොමර්ස් අපිට ඒතකොට ශේෂ පත්‍රය ඕවා සමාන වෙද්දි පුදුම සතුටක් එන්නේ. ඒක හරි. එතකොට තරංග දැන ලංකාවේ ඔබ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් විදිහට වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ ඔබ අධ්‍යාපනයෙන් පස්සේ වෘත්තියත් එතනම තෝරගන්නවා. අපි ඒක නම් මතක් කරමු. ඔව් කැලණි විශ්වවිද්‍යාලයේ මම ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් ස්පෙෂල් කරලා ෆස්ට් ක්ලාස් ඩිග්‍රියක් එක තමයි පාස් වුණේ. ඊට පස්සේ මට මගේ කැම්පස් එකේම මේ අපොයින්ට්මන්ට් එකක් හම්බුණා. ඒ දවස්වල අපිව බාරගන්නේ ප්‍රොබේෂනරි ලෙක්චරර්ස් විදියට. එහෙම ඉන්න අතරේ කොළඹ විශ්වවිද්‍යාලයේ වේකන්සීස් තිබිලා අපි ඉන්ටර්වියුස් ගිහිල්ලා ඊට පස්සේ මම කතිකාචාර්යවරයෙක් විදියට කොළඹ විශ්වවිද්‍යාලයට පත්වීම ලැබිලා යනවා. ඒ අතරමැද කාලෙක මම තව අපිට වර්ක් එක්ස්පීරියන්සස් ගන්න එළියේ සමාගමක වැඩ කරා. එතනදී මම HRM සහ ප්‍රොඩක්ෂන් මැනේජර් විදිහට තමයි වැඩ කරේ. එතකොට මගේ යටතේ මම හිතන්නේ සේවක සේවිකාවන් 3000ක් විතර වැඩ කරා. ඊට පස්සේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ මම කතිකාචාර්යවරයෙක් විදියට වැඩ කරන අතරේ තමයි මට තායිලන්තයට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා මම යන්නේ මගේ තවත් වැඩිදුර අධ්‍යාපනය සඳහා. ඒ කියන්නේ මාස්ටර්ස් MBA Masters of Business Administration තායිලන්ත වල. අපි දන්නවා සාමාන්‍යයෙන් තරංගා ඔබට මේ ඕස්ට්‍රේලියාවේ ගුරු වෘත්තියත් එක්ක වසර ගණනාවක අත්දැකීම් තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාවට එන්නේ මොන කාලෙද සහ දැන් එන බොහෝ දෙනෙක්ට සාමාන්‍යයෙන් තමන්ගේ හීනය තමන්ගේ එක්ස්පීරියන්ස් ලංකාවේ මොනවා තිබ්බත් සමහරවිට ඒ දේවල් මේ රටේදී මගහැරෙන අවස්ථා තියෙනවා ලැබෙන ඔපචුනිටිත් එක්ක. දැන් ඔබ ඒක දිගටම ඒ විදිහටම සාමාන්‍යයෙන් කියන දරුවන්ට ආදරේ කෙනෙක් ඒකට හරි ඇල්මක් දක්වනවා කියලා. කොයි කාලෙද ඕස්ට්‍රේලියාවට එන්නේ සහ ගුරු වෘත්තිය පටන් ගන්න ඕස්ට්‍රේලියාවේ? ඔව් මම අර කිව්වා වගේ මගේ තායිලන්ත මගේ MBA එක ඉවර කරලා ඊට පස්සේ අපි ඒ අතරමැද මමයි මගේ එතකොට අපි විවාහ වෙලා හිටියේ. මමයි මගේ ස්වාමියා අතිල් අපි දෙන්න ඕස්ට්‍රේලියාවට අප්ලයි කරලා තිබේ under skilled migration යටතේ. ඒ අනුව අපි ඕස්ට්‍රේලියාවට අපිට වීසා එක හම්බුණා. PR එක කියන්නේ කාලේ අපිට දෙන්නේ PR එක. PR එක හම්බුණා 2001. ඇතරම අපි ඔස්ට්‍රේලියාට ආවේ 2001 9/11 විශේෂ දවසක්. ඉතින් මුළු ලෝකෙම කැළඹිච්ච දවසක්. ලෝකෙම පෙරලගෙන අපි ඔස්ට්‍රේලියාවට ආවා. එදා ඉඳලා ඊට පස්සේ ඇත්තටම මම දැන් ඉන්නේ මගේ ෆීල්ඩ් එක ඉන් ඇකඩමියානේ. ඉතින් එතකොට මම දැන් මෙච්චර අධ්‍යාපනය ලැබුවට පස්සේ මගේ මහත්තයා අතිල් හැමතිස්සෙම මාව පුෂ් කරා. ඒ කියන්නේ මට කිව්වා ඔයා වෙන ඒවාට යන්න එපා. ඔයාගේ ඇකඩමියා එකටම යන්න කියලා. ඒ අනුව මම ඕස්ට්‍රේලියාවේ ලට්‍රොප් විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් එකක් MCOM එකක් Masters by Commerce in Research. ඒ කියන්නේ රිසර්ච් එකක් විදිහට තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ ඒකත් ස්කෝලර්ෂිප් එකක්. ඊට පස්සේ ඒක ඉවර වෙලා ඒකත් එක්කම මට ආයි තව ස්කෝලර්ෂිප් එකක් හම්බුණා PhD එක හදාගන්න ලට්‍රොප් විශ්වවිද්‍යාලෙම. ඉතින් ඒ අනුව තමයි මගේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලැබුවේ. හැබැයි ඒ වගේම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මට ලැබුණු පන්නරය ස්වාමියාගෙන් ලැබුණු පන්නරය තමයි මාව මේ දුරකට ගෙනාවේ. ඒක විශේෂයෙන්ම කියන්න ඕන මොකද අපි දෙන්නයි එතකොට මගේ ලොකුදුව ඉපදිලා එයාට මාස මම හිතන්නේ අවුරුද්දයි. ඉතින් ඒත් එහෙම තියෙද්දිත් අපි මේ ඕස්ට්‍රේලියාවේ මට ඒ අවශ්‍ය උසස් අධ්‍යාපනය ලබන්න නිදහස හම්බුණා. එහෙම උසස් අධ්‍යාපනය ලැබන අතරේ තමයි මට මගේ මිතුරියක් සහ මම ගොඩක් ආදරය කරන තව අපි සලකන අපි අඳුරන ප්‍රේමා කුඩලිගම මහත්මිය ආචාර්ය ප්‍රේමා කුඩලිගම මහත්මිය සහ හිමාලි කරුණාරත්න මහත්මිය ඒ දෙන්න මට ආරාධනා කර වික්ටෝරියානු භාෂා පාසලේ උගන්වන්න එන්න කියලා. ඒ අනුව තමයි මගේ ඕස්ට්‍රේලියාවේ පොඩි ළමයිත් එක්ක මගේ ඉගැන්වීමේ කාලය ආරම්භ කරේ. ඒ 2003 වසරේ සිට.
සහ දැන් සාමාන්‍යයෙන් මේ පොඩි ළමයි එක්ක ගනුදෙනු කරද්දී තරංගා විශේෂයෙන් ඔබ ගුරු මවක් විදිහට දැන් සාමාන්‍යයෙන් පොඩි ළමයි හරි කැමති ගුරුවරියක් එහෙම නැත්නම් තමන්ගේම මවක් විදිහට ගුරු වෘත්තියයි මේ දෙකම ඕන්ට රැකවරණයක් ලැබෙනවා නම් කොහොමද ඒ කාලේ දැනුනේ නැවතත් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තමන්ගේ වෘත්තිය මේ විදිහට කන්ටිනියු කරන්න ලැබුණ එක? හරිම සතුටුයි හරිම ආඩම්බරයි මට විශේෂයෙන් වික්ටෝරියානු භාෂා පාසලේ අපි ඉගැන්නුවේ සිංහල භාෂාව. එතකොට අපි ඒ සිංහල භාෂාව උගන්වන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන පුංචි දරුවන්ට. එතකොට අපි කොහොමද මේගොල්ලන්ගේ භාෂා ඥානය අපි ගෙන්නන්නේ උඩ තැනකට ගේන්නේ. අපි විශේෂයෙන් ඒ දරුවෝ ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට පවුල් පරිසරය හැදිලා තියෙන්නේ අපේ සිංහල ශ්‍රී ලාංකික දෙමව්පියන් යටතේ. එතකොට කොහොමද අපි මේ දෙක බැලන්ස් කරගෙන යන්නේ? ඉතින් ඒ අනුව තමයි අපි සිංහල භාෂාව ඕස්ට්‍රේලියාවේ හැදෙන ජීවත් වෙන කුඩා දරුවන්ට ලබා දුන්නේ. ඉතින් ඒක හොඳ පන්නරයක් වුණා මට දරුවන්ව තේරුම් ගන්න. මොකද දැන් මටත් දරුවෙක් ඉන්නවා. ඒතර එයාත් එක්ක කොහොමද මම මේ දේ ඉදිරියට කරගෙන යන්නේ? කොහොමද අපේ භාෂාව ඉතා සරලව මෙහි ජීවත් වෙන පුංචි දරුවන්ට උගන්වන්නේ කියන එක මම මේ ප්‍රගුණ කරන්නේ. සාමාන්‍යයෙන් මං විශ්වාස කරන දෙයක් තමයි තරංගා මේ ගුරු වෘත්තිය කියන එක. ඒක බිස්නස් එකක් නෙවෙයි. ඒක ඊට එහා ගියපු යුතුයකමක්. දරුවන් වෙනුවෙන් ඒ දරුවන් හෙට දවසේ ලෝකයේ දෙන හැම වෙලාවකම ජීවිතේ දිනට හැම තැනකදීම සතුට වෙන්න පුළුවන් වෘත්තියක්. ඒ නිසා ඒ වෘත්තිය දිගටම කරගෙන යන කෙනෙක්ට ලැබෙනවා කියන්නේත් වාසනාවක්. දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන්න ඕනේ ඔබේ ගුරු වෘත්තිය මේ විදිහට එද්දී ඒත් එක්කම ඔබ මේ පාරම්පරික හෙළ වෙදකමත් අමතක කළේ නැහැ. කොතනින්ද ඒක ඔබට ලැබෙන්නේ පාරම්පරික හෙළ වෙදකම ඕස්ට්‍රේලියාවට ගෙනාවු කෙනෙක් විදිහට මොකද හිතෙන්නේ? ඔව් පාරම්පරික වෙදකම ගත්තොතින් ඒකත් මට ලැබෙන්නේ මගේ පියාගෙන්. මොකද මගේ ආච්චිලා සීයලා ඒගොල්ලන්ගෙන් මගේ පියාට හම්බ වෙනවා. ඒතර මගේ පියාගෙන් මට හම්බ වෙනවා. අපි ආයි බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොතින් මගේ සීයා ගුරුවරයෙක්, ඒ වගේම වෙද මහත්තයෙක්. ඊට පස්සේ මගේ පියා ගුරුවරයෙක්, වෙද මහත්තයෙක්. ඉතින් ඒගොල්ලන්ගේ මොකද මම පොඩි කාලේ සීයලා ආච්චිලා ගෙදර ගමේ යනකොට මම දකිනවා මගේ සීයා ඒ රෝගීන්ට සලකන විදිය. ඊට පස්සේ මම දැක්කා මගේ තාත්තා ගුරු වෘත්තිය සමගම මේ වෙදකම කරගෙන යනකොට ලෙඩ්ඩු ඇවිල්ලා එගලන්ට බෙහෙත් කරන විදිය. ඊට සමහරලාට තාත්තා මට කියනවා මේ දූ ඇවිල්ලා බලන්න කියලා. ඉතින් එහෙම තමයි මම මේක ගොඩනගා ගත්තේ. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අපි ඉන්නකොට මගේ පියා ඕස්ට්‍රේලියාවට ආව අපිව බලන්න. එනකොට ඒත් ඇත්තටම මේක හැමතිස්සෙම මට ඒක කියන්න ඕන අතින් තමයි ඒකත් මේ හඳුන්වා දුන්නේ මගේ පියා ඕස්ට්‍රේලියානු මේ සමාජයට මෙහෙම වෙද මහත්තයෙක් ඇවිල්ලා ඉන්නවා පාරම්පරික කැමති අය ඇවිල්ලා බේත් ගන්න කියලා. එදා තමයි අවුරුදු ගානකට පස්සේ කියන්නේ දැන් මගේ අධ්‍යාපන කටයුතු නිසා මම විවාහයෙන් පස්සේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු නිසා මම ගොඩක් වෙලාට ලංකාවේ හිටියේ නෑ. එතකොට තාත්තගේ මගේ අතර ගැප් එකක් තිබ්බා. නමුත් තාත්තා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ආයි මෙහෙ ඉන්න සමාජයේ කට්ටියට වෙදකම් කරන්න පටන් ගත්තා පොඩි කාලයකට. එදා තමයි ඊට පස්සේ තාත්තයි මමයි ආයි ළඟින්ම ඉඳගෙන මේ ගනුදෙනුව පටන් ගත්තේ. ඊට පස්සෙත් මට මතකයි තාත්තා කිව්වා දූ දැන් ඔයාට පුළුවන් ඔයා මේක කරගෙන යන්න කියලා. ඉතින් ඒකටත් මට සෑහෙන පිටුවහලක් වුණා මගේ ස්වාමි පුරුෂයා අතිලුත් කිව්වා ඇයි මේ වගේ දේවල් ඔයා නොකර ඉන්නේ මේක කරගෙන යන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මගේ මේ වෘත්තිය මගේ පාරම්පරික හෙළ වෙදකම ඔස්ට්‍රේලියාවට මං ගෙනෙන්නේ. ඉතින් දැන් ওই දෙක මේකයි ගුරු වෘත්තිය කිව්වත් වෛද්‍යවරයෙක් වුවත් කාගේ හරි ජීවිතයකට සුවය එහෙම නැත්නම් අනාගතය සුවපත් කරන්න වෘත්තීන් දෙකම එකට ඔබ බැලන්ස් කරගන්නවා. සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් කාන්තාවක් විදිහට අද බෝඩ් රූම් එක නියෝජනය කරපු නිසා මට අහන්නත් ඕනේ මොන වගේ චැලෙන්ජස්ද තියෙන්නේ. මොකද කාන්තාවක් ඇය වසර ගණනාවක ගුරු වෘත්තියේ එක්ස්පීරියන්ස් යන ගුරු මවක් මේ හැමදේමත් එක්ක කොහොමද මේ හැමදේම බැලන්ස් කරගත්තේ කියන කාරණාවත් කතා කරන්න ඕනේ. අපි සූදානම් පුංචි විරාමයකට යන්න ගිහිල්ලා නැවතත් අපේ කතාවහත් එක්ක එකතු වෙමු.
ජොබ් එකත් එක්ක සතිය දවස් 5ම බිසි වුණාම ඔබේ විශේෂ අවශ්‍යතා ඇති ආදරණියන්ව රැකබලා ගන්න එක මොනතරම් අමාරුද කියලා අපි දන්නවා. එයාලගේ ડોක්ටර් අපොයින්ට්මන්ට්ස්, තෙරපි ක්ලාසස් මේ හැම දෙයක් එක්කම ස්ට්‍රෙස් නැතුව ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕනේද? ඔබේ ආදරණියන්ව ඔබ වගේම ලෙන්ගතුව ඔබේ ගෙදරටම ඇවිල්ලා බලා ගන්න අපිට පුළුවන්. දශක ගණනාවක පළපුරුද්ද ඇති අපේ ටීම් එක ඔබ වෙනුවෙන් ඔබ ළඟටම. RVP Care Services දැන්ම කතා කරන්න 0493 076 882. Sri Lanka's most trusted jeweler, Vogue Jewelers, with you forever. ලෝන් එකක් ගන්න කෞෂිට කතා කරන්න 1350 මේල් කරන්න hello@mortgagepremiers.com.au ලෝන් නම් කෞෂිම තමයි. අදවසේදී අපි ද බෝඩ්රූම් වැඩසටහනෙන් කතා කරමින් ඉන්නේ ඩොක්ටර් තරංගා ගුණසේකර එක්ක. ආචාර්යවරයෙක්, ගණිතාචාර්යවරයෙක්, ඒ වගේම වෛද්‍යවරයෙක්. අපි ඇයත් එක්ක තමයි මේ කතා බහ දිගටම අරගෙන ආවේ. දැන් තරංගා අපි වැඩසටහනට මේ විවේකී ලබා ගන්න කලින් මතක් කිරීමක් කළා. ඔබ කාන්තාවක් විදිහට මේ තරම් එක්ස්පීරියන්ස් එක ඉස්සරහට එද්දී ඔබ ඇකඩමික් විදිහටත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා, ප්‍රැක්ටිකල් ළමයින්ට ඉගැන්වීම් කටයුතුත් එක්කත් ඉස්සරහට කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම හැම කාන්තාවකටම තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද ඇත්තටම අභියෝග? විශේෂයෙන් දෙස්නා අපි කියනවා නම් කාන්තාවක් විදිහට අපිට තියෙන ලොකුම අභියෝගය තමයි work and family balance එක. මොකද අපි එක පැත්තකට work පැත්තටම ගියොත් එක workaholic වෙනවා. එහෙම නැත්නම් පවුල පැත්ත ගියොත් එතන අපි ඉගෙනගත්ත දෙයකින් අපිට වැඩක් නැති වෙනවා. ඒ නිසා මට තිබුණ ලොකුම challenge එක තමයි මේ work and family balance එක මම කොහොමද ගෙනියන්න ඕනේ කියලා. විශේෂයෙන් දැන් මගේ ඔය ඉස්සෙල්ලාව වගේ මගේ හෙළ වෙදකමත් එක්ක ඊට පස්සේ මගේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනකොට ඒ දේශනත් සමග ඒ පැත්ත යන අතරම දැන් හැමෝමලා දන්නවා මගේ ස්වාමියා විශේෂයෙන් හරිම ඩිසි පුද්ගලයෙක් කියලා. එතට එයා ගැන ඊට පස්සේ මගේ දරුවෝ මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. එතට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන්, ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු, එතට ඒගොල්ලන්ගේ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ එක ඇක්ටිවිටීස්, ස්පෝර්ට්ස්, ඩෑන්සින්, ඒ වගේ වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් එක. ඉතින් ඒ ඔක්කොමත් එක්ක තමයි අපි කාන්තාවක් විදියට අපිට හොඳ විෂන් එකක් තියෙන්න ඕන. ඒ වගේම අපිට හොඳ කල්පනා ශක්තියක් තියෙන්න ඕන. ඒක තමයි නම්බර් 1 වෙන්න ඕන. අපි හැමතිස්සෙම ඕපන්ලි හිතන්න ඕන. ඒ අන්නේ කාර්යශූරත්වය. ඔන්න ඔය ටික ඔක්කොමත් එක්ක තමයි අපි work and family balance කරන්නේ. ඒ අනුව තමයි මගේ මේ කටයුතු මේ ස්ථානයට මේ ලෙවල් එකට කරගෙන එන්න මට හැකියාවක් පුළුවන් වුණේ. සහ දැන් ඔබ කොයිතරම් කාර්යබහුලයිද කියනවා නම් දැන් අපි දන්නවා තවත් අලුත් අඩක් තියෙනවා. ඒ තමයි මේ Three Hearts Education. Three Hearts Education එකත් එක්ක මොකක්ද මේ පටන් ගත්ත අලුත් වැඩේ තරංග අපි ගැනත් කතා කරන්න ඕනේ. ඔව් Three Hearts Education එකත් එක්ක විශේෂයෙන්ම කියන්නවද දැන් මං කියවනේ මගේ විශ්වවිද්‍යාලයේ මූලික මගේ බැචලර් ඩිග්‍රී එක මං කැලණිය විශ්වවිද්‍යාලයේ කරේ ගණිත විෂය ධාරාව යටතේ. එතන ගණිත විෂය ධාරාව යටතේ කරගෙන යනකොට තමයි මම ස්පෙෂලයිස් කරන්න ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් තෝරගත්තේ. එතකොට මගේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ මැතමැටික්ස් එක. ඉතින් ඒ අනුව දැන් මේ Three Hearts Education එකට මම ප්‍රවිෂ්ඨ වුණේ මම දැකලා තියෙනවා දැන් අති secondary education එකත් එක්ක ළමයිත් එක්ක maths tuition එක ඒ classes එක ඉදිරියට යනවා. එතකොට මට සමහර වෙලාවට මම ඒවා අහගෙන ඉන්නකොට කතා කරනකොට මට දැනලා තියෙනවා primary education එකේ සමහර වෙලාවට ඒ strong background එක foundation එක මදි කියලා අපේ දරුවන්ට. ඊට පස්සේ තමයි අතලේ මමයි කතා වෙලා එහෙනම් මම primary පැත්ත බලන්නම්. එතකොට මට පුළුවන් ඒ පොඩි ළමයි ටිකව ඒ ගණිතංශයෙන් ඒ
ෆුල් බැක්ග්‍රවන්් එක ලබා දෙන්න. ෆවන්ඩේෂන් එක ලබා දෙන්න. ඊට පස්සේ එගලන්ගේ ඉදිරි කටයුතුවට අතිරිට සහය දෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි මේ 3 hearts education කියන එක අපි දෙන්න පටන් ගත්තේ under වින්සර් අම්බ්‍රෙල්ලා. එතකොට මේක 3 hearts උනේ මමයි මගේ අනිත් දුවලා දෙන්න මෙල්බර්න් ඉන්න. මොකද මගේ ලොකු දුව ඉන්නේ කැන්බරා. මේ එයා එහෙ සෙටල් වෙලා ඉන්නේ. ඒතර අනිත් පොඩි දුවයි චුටි දුවයි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දැන් මෙහෙ VC විභාගයක් කළා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් විදියට ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සහභාගීත්වයෙන් අපි මේ 3 hearts education එක යනවා with motherly care. ඒක තමයි මට අපි අතිල්ට මට අවශ්‍ය වනේ අපි කොහොමද මේ ප්‍රයිමරි එඩියුකේෂන් එක with strong foundation එකක් කොහොමද අපි මේ පුංචි දරුවන් ඉස්සරහට ගෙනියන්නේ කියලා. මොකද මට මේකට තව එකක් ඇඩ් කරන්න ඕන. මොකද ගණිත විෂය ඉති විනෝදාත්මකව මේ පොඩි කාලෙදි මේ ළමයි ගොඩාක් ඒකට ආස වුණොත් ඒගොල්ලන්ගේ thinking pattern, logical thinking කියන එක. මොකද එක පැතිකඩවල් විවිධ අයුරින් අපිට බලන්න සලස්සන හොඳම ෆවන්ඩේෂන් එක තමයි මැතමැටික්ස් කියන්න. ඉති ඒක අපි හොඳ විදියට දරුවන්ගේ මනසට දාලා දුන්නම ඒගොල්ලන් අනාගතයේ හොඳ ලීඩර්ස් වෙනවා. එතකොට තරංගා දැන් ඔතනදී මට ප්‍රශ්නයක් එනවා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ මේ වෙද්දි තියෙන ප්‍රාථමික අධ්‍යාපනයේ ස්ටෑන්ඩඩ් එක කොහොමද? සහ දැන් ඔබ කතාවේදීම කියවුණා දැන් ප්‍රාථමික අධ්‍යාපනයේ දරුවෙක්ට හරියට ලැබුණ නැත්නම් සහ එතනදී දරුවෙක්ට ගණිතය කියන මේ විෂය එපා වුණොත් එතකොට එතනින් එහාට කැමති වෙන්නේ ආයේ ගණිතය දිහා බලන්නවත්. ඒක පුද්ගලිකව අපිත් අහලා තියෙනවා සමහර දරුවන්ට එහෙම වුණා කියලා. එතකොට කොහොමද දැන් තියෙන ස්ටෑන්ඩ් දෙක සහ ඔබ ආයතනය කොහොමද විශේෂ වෙන්නේ මේ කාරණේදී? ඔව් අපි බැලුවතින් අපේ මේ ඔස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එක ගැන අපි දාකලා තියෙනවා මේ ස්ටැටිස්ටික්ස් මේ වාර්තා අනුව අපේ ඔස්ට්‍රේලියාවේ මේ ගණිතාංශ ඒ කියන්නේ නියුමරසි ලෙවල් එක ඇත්තටම තියෙන්නේ national level එකේ below average even in Victoria. ඉතින් එහෙම වෙලාවක එතකොට අපිට තේරෙනවා මේ ළමයි මේ ගණිත කියන විෂය ධාරණය කරගෙන නැහැ. ඒගොල්ලෝ මේ numbers කියන එකට බය වීමක් තියෙනවා. එතකොට අපි ඒ නිසාම තමයි අතිලිය මම හිතුවේ. මොකද අතිල් විශේෂයෙන් අතිල් පාසල් ගුරුවරයෙක්. ඒතර එයා දකිනවා මම මගේ දරුවන් එක්ක මම මේ ශ්‍රේෂ්ඨයේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ අනුව මට අපි දෙන්නම කතා වෙලා තියෙනවා. මේකට අපි මොකද්ද කරන්න ඕන? මොකද්ද අපි මේකට ගෙනියන පිළියම කියලා. ඒ අනුව තමයි අපි හිතුවේ නෑ අපි දරුවන්ගේ මූලික අධ්‍යාපනය විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේදී අපි මේ ගණිතය කියන එක ඉතාම සරලයි විනෝදාත්මකයි. අපි හැම දෙයකටම අපිට මේ නම්බර්ස් කියන එක අපේ ජීවිතයට අදාළයි. එතකොට අපි කොහොමද මේක ඉතාම විනෝදාත්මකව අපේ ජීවිතයට ළඟා කරගන්න කියලා. ඉතින් ඒ අනුව තමයි අපි මේ 3 hearts education එකත් එක්ක අපි මේ ගණිත විෂය උගන්වන්න මම පටන් ගත්තා. සාමාන්‍යයෙන් ගණිතය පිළිබඳව බොහෝ සෙයින් එක්ස්පීරියන්ස් තියෙන ඔබ වගේ කෙනෙක් මේක පටන් ගන්නව මං හිතන්නේ දරුවන්ට ලොකු දෙයක් සහ ඔබ යුතුයකමක් විදිහට තමයි මෙතෙන්ට එන්නේ. කියන්නේ ඒ යුතුයකම විදිහට එතන ප්‍රාථමික අධ්‍යාපනය ලබන ආදරණීය දරුවන්ට ගණිතය අර තරංග අපි කියනවානේ නීරස වෙන්නේ නැති වෙන්න අපි හරි ක්‍රමයට උගන්වන්න ඕනේ කියලා. ඒ ක්‍රමය හරියට දැනගෙන ඉන්නත් ඕනේ උගන්වන්න. ඒ නිසා අපි බලාගෙන ඉන්න ආදරණීය දෙමව්පියන් කැමති වෙයි කොලිෆයිඩ් කෙනෙක් ළඟටම තමන්ගේ දරුවාගේ මොකද අධ්‍යාපනය ආරම්භ කරන මේ ප්‍රාථමික අධ්‍යාපනයත් එක්ක එතෙන්ට හරියටම බෙහෙත ලබා දෙන්න ඔබ වෛද්‍යවරයා ගුරුවරයා ඒ නිසා මේක තියෙන පැකේජ් එකක්. මොකද කියන්න තියෙන ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් මම ආදරණීය දෙමව්පියන්ගේ කිල්ලා සිටිනවා. මොකද දරුවෝ කියන්නේ අපේ අනාගත පරපුර. අපේ එකම වස්තුව. අපි මේ හැම දෙයක්ම මහන්සි වෙලා අපි මේ කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්. ඒතර අපේ දරුවන් අපි හරි තැනට ගෙනියන්න ඕන. ඒ ගෙනියන ගමනේදී අපි මේ අධ්‍යාපන ක්‍රමේදී හරි දේ හරි විදියට කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන් ගණිත විෂයේදී අපිට උත්තරය ඕන විදියකට සමහර වෙලාවට ළමයි ගන්නවා. නමුත්
මේගොල්ලන් හරි methodical විදියට step by step විදියට not somehow we can get the answer no අපි හරි විදියට කොහොමද මේ ගණිත විෂය ධාරණය කරගන්නේ ලබා ගන්න කියන එක අපි අතින් ඉටු වෙනවා ඒ නිසා මම ආරාධනා කරනවා ඔබේ දරුවාට ඒ සහයෝගය අතිල්ගෙනුයි මගෙනුයි වින්සර ඉන්ස්ටිටියුට් and අපේ මේ 3 Heart Education එක හරහා ලබා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම අවසාන වශයෙන් තරඟ ඔබගෙන් අහන්න ඕනේ දැන් ඔබ කාන්තාවක් ආචාර්යවරයෙක් ගණිතාචාර්යවරයෙක් වෛද්‍යවරයෙක් කාන්තාවන් මං හිතන්නේ දහස් ගාණක් අපිව නරඹනවා තරංග ඔබ වගේම අපියෝග මැදින් ඉස්සරහට ඇවිල්ලා මේ වෙද්දී අත්දැකීම් එකතු කරගෙන දැනුම් එකතු කරගෙන ඒක ප්‍රායෝගිකවද මේ හැමදේම එකතු කරගෙන ඔබ මේ වෙද්දී මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්නේ සන්නද්ධ වෙලා. ඉතින් ආදනීය කාන්තාවන් අපිව නරඹනවා ඇති සමහරලාවට තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න හිත ඉන්න අය ඇති ඔවුන් වෙනුවෙන් අවසාන වශයෙන් මොකද්ද කියන්නේ? මම හැම කාන්තාවක් වෙනුවෙන්ම මම ආදරෙන් කියන්න කැමති කිසිම දෙයකට බය වෙන්න එපා. You have the power to drive yourself. ඒක තමයි number 1 වෙන්න ඕන. ඒ වගේම අපේ එන ප්‍රශ්න හැම දෙයක්ම අපේ ස්වාමියාත් එක්ක කතා කරලා निराකරණය කරගන්න ඕන. ඒ වගේම අපි දෙන්න එකතු වෙලා තමයි අපි පවුල ගොඩනගන්න ඕන. ඉතින් ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. You can do your best. ඒක තමයි මට අපේ කාන්තා පරපුර වෙනුවෙන් කියන්න තියෙන්නේ. ඔබ ස්තුතියි තරංග ලංකා TV බෝඩ් රූම් වැඩසටහනත් එක්ක එකතු වුණාට. මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට මේ අසාකච්ඡාව සඳහා ආරාධනා කිරීම ගැන. අයිබෝවන්. බොහොම ස්තුතියි අපි අද දවසේ ද බෝඩ් රූම් වැඩසටහනෙන් සමුගෙන යනවා හමු වෙමු ලබන සතියේත්. ජොබ් එකත් එක්ක සතිය දවස් 5ම බිසි වුණාම ඔබේ විශේෂ අවශ්‍යතා ඇති ආදරණීයන්ව රැකබලා ගන්න එක මොනතරම් අමාරුද කියලා අපි දන්නවා. එයාලගේ ડોක්ටර් අපොයින්ට්මන්ට්ස්, තෙරපි ක්ලාසස් මේ හැම දෙයක් එක්කම ස්ට්‍රෙස් නැතුව ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕනේද? ඔබේ ආදරණීයන්ව ඔබ වගේම ලෙන්ගතුව ඔබේ ගෙදරටම ඇවිල්ලා බලා ගන්න අපිට පුළුවන්. දශක ගණනාවක පළපුරුද්ද ඇති අපේ ටීම් එක ඔබ වෙනුවෙන් ඔබ ළඟටම. RVP Care Services දැන්ම කතා කරන්න 0493 Sri Lanka's most trusted jeweler, Vogue Jewelers, with you forever. ලෝන් එකක් ගන්න කෞෂිට කතා කරන්න 13500573 මේල් කරන්න hello@mortgagepremiers.com.au ලෝන් නම් කෞෂිම තමයි.